දියවැඩියාව නිට්ටාවට හොඳ කරන්න පුළුවන්. මේ වගේ කතා විවිධ පුද්ගලයන් විසින් සමාජ මාධ්‍යවල නිතරම කියනවා දැකලා ඇත. ඇත්තටම දියවැඩියාව නිට්ටාවට හොඳ කරන්න පුළුවන්. අද අපි ඒ ගැන කතා කරමු. දියවැඩියාව ගැන කතා කරන්න කලින් අපි කතා කරමු දියවැඩියාව හදෙන්න කලින් ඇති වෙන පූර්ව දියවැඩියා තත්ත්වය. එහෙමත් නැත්නම් මේකට කියනවා ප්‍රී ඩයබටික් ස්ටේජ් කියලා. මේ තත්ත්වයේදී රුධිරේ නිරාහාර සීනි මට්ටම 100ත් 125ත් අතර තමයි තියෙන්නේ. මේ තත්ත්වයේ ඉන්න පුද්ගලයෙක්ට පුළුවන් නිසි ආහාර පාලනය හා ව්‍යායාම මගින් දියවැඩියාව හැදෙන එක වළක්වා ගන්න. දැන් අපි දියවැඩියාව ගැන කතා කරන්නේ. දියවැඩියාවේ ආකාර 3ක් තියෙනවා. type 1 diabetes, type 2 diabetes, gestational diabetes. මුලින්ම කතා කරමු type 1 diabetes කියන්නේ මොකක්ද? මේකෙදි වෙන්නේ ශරීරයෙන් ඉන්සියුලින් හෝමෝන් එක නිපදවන්නේ නැහැ. එතකොට රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්න බැරුව යනවා. ඒ නිසා පිටතින් ඉන්සියුලින් හෝමෝන් එක ලබා දෙනවා. මේක ඇතිවන්නේ ජානමය බලපෑමක් නිසා. ඒ කියන්නේ ජාන වලින්ම ශරීරයේ ඉන්සියුලින් හෝමෝන් එක නිපදවන්න නැතුව යනවා. දෙවෙනි එක type 2 diabetes. මේකෙදි අග්න්‍යාශයෙන් ඉන්සියුලින් හෝමෝන් එක ප්‍රමාණවත් තරම් නිපදවනවා. නමුත් ශරීරයේ සෛල ඉන්සියුලින් වලට සංවේදී නැතුව යනවා. එතකොට ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන තත්ත්වය ඇති වෙනවා. මේක හේතු වෙනවා type 2 දියවැඩියාව ඇති වෙන්න. තුන්වෙනි එක තමයි gestational diabetes. මේ gestational diabetes කියන්නේ ගර්භණී කාලයේදී ඇතිවෙන දියවැඩියාව. මේ gestational diabetes නම් නිට්ටාවට සුව වෙනවා. ඒ කියන්නේ ගර්භණී කාලයේ අවසන් වීමත් සමග මේ දියවැඩියා තත්ත්වය පහව යනවා. හැබැයි මේ gestational diabetes තිබුණ මවකට පසු කාලීනව type 2 diabetes ඇතිවීමේ ඉහළ අවදානමක් තියෙනවා. ඒ නිසා නිසි ආහාර පාලනය හා ව්‍යායාම කිරීම ඉතාම වැදගත් පසු කාලීනව දියවැඩියාව ඇතිවීම වළක්වා ගැනීම. දැන් අපි බලමු ඇත්තටම දියවැඩියාව නිට්ටාවට හොඳ කරන්න පුළුවන්ද කියලා. බෑ. දියවැඩියාව නිට්ටාවට හොඳ කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. හැබැයි දියවැඩියාව නිසි ආකාරව පාලනය කරොත් සාමාන්‍ය පුද්ගලයෙක්ගේ රුධිර සීනි මට්ටමට අනුවම පවත්වාගෙන ගිහිල්ලා සාමාන්‍ය පුද්ගලයෙක් විදිහටම ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දියවැඩියාව තියෙන පුද්ගලයෙක් සම්බර ආහාර වේලක් ගැනීම, ව්‍යායාම කිරීම වගේම අවශ්‍ය පරිදි ඖෂධ ලබා ගැනීමනොත් සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා සමාජ මාධ්‍යවල නිතර යන දියවැඩියාව නිට්ටාවට හොඳ කරන්න පුළුවන් කියන බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. දියවැඩියාව නිට්ටාවටම හොඳ කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. නමුත් නිසි ආකාරව පාලනය කරන්න පුළුවන් තත්ත්වයක්. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් මේ වගේ දේවල් ඉස්සරහටත් දැනගන්න මාව subscribe කරලා තියන්න.